හොඳට බලන්න. ඔයාලා ඔයාලගේ රියකියවිලි පිළිබඳව අවධානයෙන් දෙන්න කියලා. රියදුරු බලපත්‍රය. එහෙම නැත්නම් අපි කියනවා ලයිසන් එක. ලයිසන් එකට එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. එහෙම නැත්නම් කල්ලිකුත් විමේ දිනයක් තියෙනවා. වළංගු දිනයක් තියෙනවා. ඒක ඔයාලා අපි හැමෝම දන්නවා. එතකොට විදේශ ගමන් බලපත්‍රය. එහෙම නැත්නම් පාස්පෝර්ට් එක. ඒකටත් නිශ්චිත කල්ලිකුත් විමේ දිනයක් තියෙනවා. එහෙම නැත්නම් නිශ්චිත වළංගු කාලයක් තියෙනවා. හැබැයි ඔයාලා මෙච්චර කාලයකට අහලා තියෙනවද හැඳුනුම් පත්‍රේ වළංගු දිනයක් තියෙනවා කියලා? නෑ. අපි හැමෝම සමහර අය ජීවිත කාලෙට මේක හැඳුනුම් පතයි. අපි මෑත කාලේනම නම් ඇත්තටම රාජකාරී කරන අය. එතකොට අනිත් අය හැඳුනුම් පත නැති වෙනවා. කතා ගන්න වෙනවා. මොකක් හරි මට පේන්නේ නැති වෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ ඇරෙන්න එහෙම නොවන ජීවිත කාලෙ මේක හැඳුනුම් පත පාවිච්චි කරන මිනිස්සු අදටත් තාම ඉන්නවා. එතකොට ඔයාලා විශ්වාස කරනවද හැඳුනුම් පතේ දැන් කල්ලිකුත් වීමේ දිනයක් තියෙනවා කියලා? විශ්වාස කරනවද? හැබැයි මම විශ්වාස කරනවා. මොකද මගේ රාජකාරිමේ මට්ටමත් එක්ක මම රාජකාරී කරනකොට මට හැඳුනුම් මේ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. එතකොට හැඳුනුම්පත් අරන් බලනකොට මට අහු වුණා හැඳුනුම්පත් කිහිපයක් කල්ලිකුත් මේ දින තියෙන. මම දන්නේ නැහැ මොනද ඒවා මේවා මත හැඳුනුම්පතේ කල්ලිකුත් දිනයක් තියෙනවද කියන එක මම ඒ වෙලෙත් බැලුවා මේ ඇත්තටම හැඳුනුම්පතේ කල්ලිකුත් මේ දිනයක් කියලා. අපේ දැන් අර ඉස්සර වගේ අර ඉස්කෝලේ යන කාලේ අපිට හම්බ වෙච්ච හැඳුනුම්පත ඉන්නේ නැහැනේ. දැන් ළමයිට නම් අවුරුදු 20 වෙනකම් කොහොමද හැඳුනුම්පත ඉන්නේ නැහැ. ඉස්සර අපිට 16න් හැඳුනුම්පතක් නිකුත් කරානේ. ඒ හැඳුනුම්පත වල අපිට මතකයිනේ. හැබැයි මෑත කාලේ ඉන්නවල මේ අය ඒක ළමයි ඒක දන්නේ නැහැ. හැබැයි මට මතක විදිහට 2000 ගණන් වල අයටත් ඒ හැඳුනුම්පත හම්බුණා. එතකොට මම හිතන්නේ 2005 විතර වෙනකන් ආයෙත් හැඳුනුම්පත හම්බුණාද කියලා මම දන්නේ නැහැ. 2006ට හම්බුණා කියලා දන්නවා. දැන් යන්නේ 2009 ආයෙත් හැඳුනුම්පත දන්නේ. එතකොට දැන් ආයෙත් එහෙම වෙන්නේ නැහැ. මේකට දැන් අර කොලයක් ඉස්සරලාම. එතකොට මේ 2001 2003 වගේ වෙනකම් මම හිතන්නේ මේ හැඳුනුම්පත හම්බුණා. අර පොඩි හැඳුනුම්පත අර ලැමිනේට් කරපු එක. එතකොට ඒක ජීවිත කාලෙම පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් අයට. ඒ කියන්නේ වැඩි පාවිච්චි කරන්න නැත්නම් පරිස්සමට තියනකම් පුළුවන්. එතකොට ඊට පස්සේ ඒක නැති වුණාට පස්සේ අලුතෙන් ආව නිල් පාට ලයිසන් එක වගේ QR කෝඩ් එකක් තියෙන මේ හැඳුනුම්පතක්. ඒකෙත් එක්ස්පයර් ඩේට් එකක් නැහැ. හැබැයි මේ මෑතකදී මේ නිකුත් කරා කහ පාට හැඳුනුම්පතක්. මෙන්න මේ වගේ එකක් නේ. ඕ බලන්නකෝ. ඔය වගේ හැඳුනුම්පතක්. කහ පාට කාඩ් එකක් තියෙන. අන්න ඒගොල්ලන්ට එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා ළමයි. හොඳට බලන්න. මෙන්න මෙතන එහා පැත්තේ මෙන්න මෙතන ඉෂුව ඩේට් එක තියෙනවා. ඊට පස්සේ එක්ස්පයර් ඩේට් එක තියෙනවා. මේන් බලන්න. හැබැයි මේ මම ඊට පස්සේ මේ මගේ රාජකාරිමය මට්ටමින් මට හැඳුනුම්පත ටික කිහිපයක් හම්බුනම මම ඉක්මනට මගේ හැඳුනුම්පතත් බැලුවා. මට තේන්නේත් එහෙම එකක්. ඒ නිසා බලනකොට ඇත්තටම මගේ හැඳුනුම්පතේ මේ එක්ස්පයර් ඩේට් එකක් නැහැ ළමයි. ඒකේ කතරේ ටිකක් තියෙන්නේ. හැබැයි එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා මේ මොනවාද 2020 මට හම්බුන හැඳුනුම්පත් කිහිපයම 2025 නිකුත් කරපු හැඳුනුම්පත්. එතකොට 2025 වුණාට එයාට මේ මෑතක තමයිලු ටැපෑලෙන් ආවේ. ඇප්ලිකේෂන් දාන්න නැති 2025 වෙන්නේ නැති. එතකොට මේ මෑතක තමයි එයාලට ඒවා මේ හැඳුනුම්පත හම්බ වෙලා තියෙන්නේ. එතකොට එයාලගේ එක්ස්පයර් ඩේට් එක තිබ්බේ 2035. එතකොට 35 කියන්නේ හරියටම අවුරුදු 10යි. 35යි අදාළ මාසේ අදාළ දිනේ තිබුණා. එතකොට හරියටම අවුරුදු 10 තමයි එයාලගේ හැඳුනුම්පත ගණන් කරලා තිබුණේ. මේ ඉතින් මේ ඊට පස්සේ දැන් මගේ එක 2026. එතකොට මගේ 26 නිකුත් කරපු එකක් මට එක්ස්පයර් ඩේට් එකක් නැහැ. හැබැයි ඒගොල්ලෝගේ හැඳුනුම්පත් ඇවිත් තිබුණේ සූරුපාය බත්තර මුල්ලෙන්. ඒතර මම ගත්තේ කුරුණෑගලින්. එතකොට මේ මම එක් දින සේවාවෙන් ගත්තේ. එතකොට ඒගොල්ලෝ තැපෑලේ දාලා ආපු හැඳුනුම්පත් කිව්වා. එක් දින සේවාවෙන් ආපේවත් තිබුණා. හැබැයි මට එහෙම මතක නෑ හැම මේකේම එක්ස්පයර් ඩේට් එක. මම කීපයක් තමයි මට හම්බුනේ. ඔයාලා රාජකාරී කරන කෙනෙක් නම් රාජකාරීමේ මට්ටමින් බලන්න ඔයාලගේ මේ සේවාදායකයාගේ
මේ හැඳුනුම්පතේ මෙහෙම එකක් තියෙනවද කියලා. එහෙම නැතුව ඔයාලා තමන්ගේ පුද්ගලිකව මේ හැඳුනුම්පත චෙක් කරලා බලන්න ඔයාලට මෙහෙම දිනයක් තියෙනවද කියලා. මොකද අපි අවදානෙන් ඉන්න බෑ අනිවාර්යෙන්. ඊට පස්සේ හැඳුනුම්පතත් කල්ලිකුත් වුණාට පස්සේ අපි ආ හැඳුනුම්පතක් හදන්න ඕනේ. ඒ නිසා ඔළුවේ තියාගන්න ඕනේ අපි මේ දිනේට හැඳුනුම්පතක් හදන්න ඕනේ කියලා. ඒ නිසා මම දන්නේ නැහැ මොන කැටගරිස් මත මොන නීතිමය ඒව මත මේ එහෙම එක්ස්පයර් ඩේට් එකක් එනවද කියන එක. හැබැයි මෙහෙම එකක් තිබුණා. ඒ නිසා මම අවදානෙන් බලපු නිසා මට ඒ මේ මොනවාද මේ කල්ලිකුත් දිනයක් තියෙන හැඳුනුම්පත හම්බුණා. ඔයාලගේ හැඳුනුම්පතෙත් එහෙම එකක් තියෙනවද කියලා හොඳට හොයලා බලන්න. හොඳ අවධානයෙන් ඉන්න. තමන්ගේ ලියකියවිලි පිළිබඳව තමන්ට අවධානයක් තියෙන්න ඕනේ. තමන් මෙහෙම මේ තමන්ට මේ රාජකාරී මේ මත මේ තමන්ට හැඳුනුම්පත නිකුත් කරාම අපි ඒක කියවලා බලන්න ඕනේ. ඒ වගේම තමයි අපේ හැඳුනුම්පතේ අපි සමහර අය කියනවා දැන් පරණ හැඳුනුම්පත් අංක නෙමෙයි තියෙන්නේ අලුත් එක. ඒ නිසා පරණ එක වළංගුද දන්නේ නැහැ කියලා. බැංකුවේ කටයුතු වලට එහෙම ඉතින් සමහර අය කියනවා. හැබැයි ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ පරණ හැඳුනුම්පත් අංකය අලුත් හැඳුනුම්පත් අංකය දෙකම බැංකු කටයුතු සඳහා ඕනම රාජකාරී කටයුත්තක් සඳහා වළංගුයි. ඔන්ලයින් මේ ඇප්ලිකේෂන් දාන මොකක් හරි ඒවලත් අනිවාර්යෙන් මේ පරණ හැඳුනුම්පත් අංකයට අලුත් හැඳුනුම්පත් අංකේ වළංගුයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අනිවාර්යෙන් හැඳුනුම්පතේ තියෙනවා මෙන්න මෙතන පරණ හැඳුනුම්පත් අංකයේ අංක 9කින් සමන්විත අර V අකුර එන එක. ඊට පස්සේ මෙතන තියෙනවා අංක 12කින් සමන්විත V අකුර නැති තමන්ගේ උපන් වර්ෂයත් එක්කම තියෙන අංක 12කින් සමන්විත හැඳුනුම්පත් අංකය. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. පරණ හැඳුනුම්පත් අංකය අලුත් හැඳුනුම්පත් අංකය කියලා එකක් නැහැ. ඒක අර නීතිමය ක්‍රියාමාර්ග මත දැන්ට රටේ පවතින මේව මත දැන් මේ හැඳුනුම්පත් අංක 12කින් සමන්විත විය යුතුයි කියන මතේ මත ඒක මේ අපිට ආවේනික විදිහට අපේ හැඳුනුම්පතට ගැලපෙන විදිහට ඒක වෙනස් කරලා හදලා තියෙනවා. ඒ නිසා ඒ ගැන කලබල වෙන්නත් එපා. ඔයාලා අනිවාර්යෙන් බලන්න ඔයාලගේ හැඳුනුම්පතේ කල්ලිකුත්තින් මේ දිනයක් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඔයාලගේ මේ හැඳුනුම්පත කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. මේක නොදන්න අයට දැනගන්න ෂෙයා කරන්න. මේ හුඟක් අය සමහරට මේ හැඳුනුම්පතේ එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා කියලා දන්නේ නැතුව ඇති. ඒ නිසා මේක ෂෙයා කරන්න. එතකොට නොදන්න අයටත් මේක දැනගන්න පුළුවන්.